ආරුමුහ නාවලරතුමා 19 වන සතවර්ෂයේදී යාපනය කේන්ද්‍ර කරගෙන ඇතිවූ දෙමළ ප්‍රබෝධයේ මූලික නියමුවෙකි. ක්‍රිස්තියානි මිෂනාරී ව්‍යාපාරයේ කටයුතු තීව්‍ර ලෙස ක්‍රියාත්මක වූ නිසා යාපනය ප්‍රදේශය අධ්‍යාපන පහසුකම් අතින් ඉහළ තත්ත්වයකට ළඟා විය. එසේ වුවද දෙමළ භාෂාව කතා කළ හා හින්දු ආගම ඇදහූ ජනයාගේ සංස්කෘතික ජීවිතයට මේ මගින් විශාල පහරක් වැදී තිබුණි. මිෂනාරී අධ්‍යාපනය හරහා උසස් අධ්‍යාපනයක් ලබා තිබූ කෙනෙක් වුවද ආරුමුහ නාවලරතුමා දෙමළ භාෂාව හා හින්දු ජනයාගේ සංස්කෘතික ජීවිතය නගා සිටුවීමේ වැදගත්කම අවබෝධ කරගෙන ඒ සම්බන්ධයෙන් කැපවීමෙන් මැදිහත් වී කටයුතු කළේය. මෙහිදී ඔහුගේ ප්‍රමුඛතම අවිය වූයේ අධ්‍යාපනයයි. එතුමාගේ මැදිහත්වීම නිසා යටපත් වී පැවති දෙමළ භාෂාව හා සම්බන්ධ සංස්කෘතික ක්‍රියාකාරකම්හි ප්‍රබෝධයක් ඇති වූ වාසේම යටපත් වෙමින් පැවති හින්දු ආගමික සංස්කෘතියේද ප්‍රබෝධයක් ඇතිවිය. ගොඩනගමු ශ්‍රී ලංකා 78 වන නිදහස් සැමරුම.